right. Solution එකක් තියෙනවා 25 cubic centimeters 25 cubic centimeters solution එකක් තියෙනවා containing both Fe2 plus and Fe3 plus එකේ Fe2 plus තියෙනවා Fe3 plus තියෙනවා Fe2 plus තියෙනවා Fe3 plus තියෙනවා Fe3 plus තියෙනවා එයාව titrate කරනවා acidic KMnO4 වලින් H plus KMnO4 වලින් එයාව titrate කරනවා acidic KMnO4 වලින් එතකොට අපි දන්නවා first thing මෙතන මේ KMnO4 එක react කරන්නේ මෙතනින් තියෙන Fe2 plus ද Fe3 plus ද කියලා decide කරන්න එනවා එතකොට අපි දන්නවා MnO4 minus වෙන්නේ reduce වෙන එක acidic medium එකේ Mn2 plus වලට හොඳට අහගන්න එතකොට MnO4 minus කියලා කියන්නේ ඇත්තටම එන oxidizer කෙනෙක්. ඒකයි reason එක. MnO4 minus කියලා කියන්නේ oxidizer කෙනෙක්. එතකොට එයා reduce වෙන්නේ Mn2 plus වලට. එතකොට මෙතන ඉන්න දෙන එක්කෙනෙක් oxidize වෙන්න ඕනේ. එතකොට මම කියලා තියෙනවා Fe ගේ තියෙන Fe තියෙනවා Fe2 plus තියෙනවා Fe3 plus තියෙනවා. එතකොට oxidize වෙන්න පුළුවන් Fe2 plus. එහෙනම් මෙතන වෙන reaction එක මම ලියනවා. මොකද්ද? Fe2 plus තමයි oxidize වෙන්නේ only Fe2 plus. MnO4 minus MnO4 minus එතකොට Fe2 plus Fe3 plus වෙනවා Fe2 plus Fe3 plus වෙනවා MnO4 minus Mn2 plus වෙනවා මේක ඔයාලට ඉක්මනට දැන් බැලන්ස් කරගන්න පුළුවන් ගොඩාක් සැරයක් කරලා තියෙනවා Fe2 plus ගේ plus 2 Fe3 plus ගේ plus 3 ඒතර Fe1 electron eliminate කරනවා MnO4 minus ගේ Mn plus 7 Mn2 plus ගේ plus 2 එහෙනම් එයා 5 electrons gain කරනවා එහෙනම් Fe2 plus multiply කරන්න ඕනේ 5 වලින් MnO4 minus and Mn2 plus multiply කරන්න ඕනේ නැහැ. එයා 1 වලින් multiply වෙන්නේ. එයා multiply කරන්න ඕනේ නැහැ. එතකොට මේකේ charge එක ගත්තාම reactance වල charge එක Fe2 plus 5 plus 10 minus 1 එක plus 9 වෙනවා. products වල plus 17 වෙනවා. Fe3 plus 5 plus 15 Mn2 plus වල plus 2 plus 17 වෙනවා. එතකොට මේ පැත්තේ plus 9 එහා පැත්තේ plus 17 ඒ නිසා මේ පැත්තට 8H plus add කරලා මේ පැත්තට 4H2 add කරපුවම මේ reaction එක balanced. හරි ඔය balanced reaction එකට ගන්න පුළුවන්. එතකොට දැන් මේ titration එකේ මම අපව මේ පැත්තෙන් යන්දාම මේක titration එකක් නේ. එතකොට titration එක අපි අර දානවනේ 1 2 3 1 2 3 කියලා හයක් දානවා. එතන 1 2 3 1 2 3 එතන පල්ලෙහා titrate වෙන්නේ Fe2 plus. titrate වෙන්නේ Fe2 plus. එතකොට ඒකේ volume එක 25 cubic centimeters. එතකොට අපි මෙයාගේ moles ගන්න තමයි හොයන්න ඕනේ. ඒකයි section එක අන්තිමට අහලා තියෙන්නේ. මේවා titrate කරන්නේ KMnO4 use කරලා. එතකොට KMnO4 concentration එක දීලා නැහැ. එයාගේ volume එක දීලා තියෙනවා. මෙතන ගියා කියනවා 20 cubic centimeters data එකක් විතර දීලා තියෙනවා. 20 cubic centimeters. එතකොට මම කියලා තියෙනවා මේ හයෙන් පහක් දැනගෙන ඉන්න ඕන අනිත් එක න හොයන්න. අපිට හොයන්න ඕනේ Fe2 plus concentration එක. But it has not given the concentration of KMnO4. ඒ වගේ වෙලාවට අපි ওই ස්ටෙප් එක කොහොමද තියලා ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට ඒකේ second part එක විදිහට තියෙනවා. කියන්නේ step 2 නෙමෙයි first step එකේ ඊළඟ part එක විදිහට තියෙනවා. Another 25 cubic centimeters of above solution was taken and all Fe3 plus in the solution was converted into Fe2 plus. දැන් ඊළඟ එකේ කරනවා. දැන් ඔකේ තියෙනවනේ 25 cubic centimeters අරගෙන ඒකේ තියෙනවනේ both Fe2 plus and Fe3 plus. එතකොට මේකේ තියෙන Fe2 3 plus ටික ඔක්කොම මේකේ තියෙන Fe3 plus ටික ඔක්කොම කන්වර්ට් කරලා Fe2 plus වලට. එතකොට ඔයාලට හම්බෙන්නේ මෙන්න මේ වගේ සොලියුෂන් එකක් නේ. එතකොට හම්බෙන්නේ ඔයාලට මෙන්න මේ වගේ සොලියුෂන් එකක්. right. මේ වගේ සොලියුෂන් එකක් හම්බෙන්නේ මොකද සොලියුෂන් එක දැන් තියෙන්නේ Fe3 plus විතරයි. 2 plus විතරයි. මොකද Fe3 plus තිබ්බේවා ටිකත් Fe2 plus කරා. එතකොට හැබැයි මෙතන Fe2 plus types දෙකක් තියෙනවා. එකක් initially ඉඳන් තිබිච්ච Fe2 plus තියෙනවා. අනිත් එක Fe3 plus වලින් ඉදිච්ච Fe2 plus තියෙනවා. ඊට පස්සේ එයාව titrate කරනවලු. ඒකට ගියාලු volume එක 37.5. මම ඒ titration එක ඇඳගන්න එහා පැත්තෙන් right ඒ titration එක මම අඳින්න යන එහා පැත්තේ. එතකොට අපි මෙතනින් අඳිමු. දැන් මෙතන තියෙන්නේ second titration එක
ඒකට ගියාලු 37.5 KMnO4 concentration දන්නේ නැහැ. එයා ගියාලු 37.5 cubic centimeters ගියාලු. එතකොට මේකේ Fe2+ ව තමයි titrate වෙන්නේ. හැබැයි මෙතන important අපි ස්ටාර් එකක් දාලා දෙනවා total Fe2+. එතන Fe3+ ගෙන් හදිච්ච Fe2+ Fe2 initially ඉඳලා තිබ්බ Fe2+ ඔක්කොම තියෙනවා. එතකොට එතනත් volume එක 25 cubic centimeters. එතකොට එතනත් අපි concentration එකක් moles ගණනක් දන්නේ නැහැ. right. එතකොට එතනත් වෙන්නේ same reaction වෙන්නේ. මෙතන ආයෙ පාරක් කියලා. එතකොට දෙපාරක් ලියා ගන්න. ඒ reaction එක තැන් දෙකක වෙනවනේ. separate කරන්න. තැන් දෙකක වෙනවනේ මේ reaction එක. එතකොට මොකද්ද 8H+ plus 5Fe2 plus MnO4 minus 5Fe3 plus Mn2 plus 4H2 කියන reaction එක ආය පාරක් කරනවා total Fe2 plus ට. ඊට පස්සේ අපි යනවා මේකේ step 2 ට. step 2 එකේදී sodium sulfite oxide solution එකක් තමයි titrate කරන්නේ. step 5 වල titrate කරන්නේ sodium oxalate solution එක. එතකොට මේකේ තියෙනවා 0.001 m sodium oxalate Na2C2O4 එකේ තියෙනවා 25 cubic centimeters 25 cubic centimeters. එතකොට එයාව titrate කරලා තියෙනවා මෙතන KMnO4 solution එකේ අර උඩ titrations දෙකට ගත්ත KMnO4 solution එකෙම titrate කරලා තියෙනවා. එතකොට ඒ වෙලාවේ KMnO4 volume එක consume වෙලා තියෙනවා 20 cubic centimeters. දැන් මේක වෙනම titration එකක්. එතකොට මේකේ 1 2 3 1 2 3 කියලා ගත්තාම උඩ එකේ KMnO4 moles ගන්න නැත්නම් concentration එක විතරයි දන්නේ නැති අනිත් පහම දන්නවා. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතනදී තමයි අපිට මේ KMnO4 concentration එක හොයාගන්න පුළුවන්. ඒ හොයාගත්ත KMnO4 concentration එක උඩ titrations දෙකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ දෙකේ Fe2+ and total Fe2+ හොයාගන්න පුළුවන්. එහෙනම් ඔයාලට ඉස්සෙල්ලා මේක තේරෙන්න ඕනේ අපි වැඩේ පටන් ගන්න ඕනේ calculation එක පටන් ගන්න ඕනේ මෙන්න මේ third step එක. කියන්නේ step 2 වල titration එක third titration එකෙන් තමයි start කරන්න වෙන්නේ. එතකොට third titration එකේ reaction එකට මම hint එකක් දීලා තිබ්බා. ඒක balance කරගන්න ඕන. C2O42 minus H2C2 Na2C2O4 අපි C2O42 minus ion එක ගන්න. ඒ ion එකකින්ද ඒක තමයි මේ reaction එක යන්නේ කියලා reaction එක බලපුවම තේරෙනවා. එතකොට එයා titrate වෙන්නේ MnO4 minus එක. Here as usual MnO4 minus is reduced to Mn2 plus, then C2O4 2 minus oxidized to CO2, then hence there are two carbon atoms in C2O4 2 minus you have to put 2 here for the moment, then that will be changed later. Then if you consider MnO4 is oxidation number plus 7, Mn2 plus oxidation number plus 2, plus 7 to plus 2, it has reduced oxidation number by 5. Therefore, it has gained 5 electron by 1 manganese. There is only 1 manganese. Then C2O4 2 minus into CO2. C2O4 2 minus oxidation number of carbon is plus 3. Oxidation number of carbon of CO2 is plus 4. Then 1 carbon atom eliminates 1 electron. 2 carbon atoms eliminate 2 electrons. Then you have to multiply these 2 electrons by 5 to equalize the number of electrons. Then you have to multiply C2O4 2 minus by 5 as well as CO2 by 5. Then you have to erase that 2 and put 5 there. Sorry, put 10 there. 5 into 2, 10. Then MnO4 minus 5 here there is 5 electrons, that should multiply by 2. Ne? That is how we equalize number of electrons. Then MnO4 minus also should multiply by 2. Mn2 plus is also should be multiplied by 2. Right. Then the reaction is balanced. Then I will erase this arrows. This is the balanced reaction for second step. Very easy. Now, by using this reaction, you can find the concentration of MnO4 minus. Then, from what we find the concentration of MnO4 minus? By using Na2C2O4 or C2O4 2 minus. Then, by using the consumed number of moles of C2O4 2 minus, you can find the number of moles of MnO4 minus in 20 cubic centimeters because it has used 20 cubic centimeters in third titration. Then, first step, number of moles of
number of moles of C2O4 2 minus consumed which C2O4 2 minus moles gana 0.001 over 1000 into 25 cubic centimeters. 25 cubic centimeters ने ඔකට consume වෙලා තියෙන්නේ. කියන්නේ C2O4 2 minus තිබිලා තියෙන්නේ 25 වලනේ. එහෙනම් ඔන්න moles ගාන. එතකොට 25 into 0.001 කියන්නේ 2.5 into 10 to the power minus 1. මේ 1000 උඩට 10 minus 3 වෙනවා. එතකොට ඔක්කොම 10 to the power minus 4 moles වෙනවා. එතකොට අපි C2O4 2 minus ගෙන් MnO4 minus ගන්න යන්නේ. එතකොට ගන්න stable ratio එකකින්නේ. එන එක ලියන්න ඕනේ. C2O4 2 minus ගෙන් තමයි අපි MnO4 minus ගන්න යන්නේ. known to unknown ratio එක 5:2. Therefore, we can find the number of moles of MnO4 minus. Moles of MnO4 minus මේ බලන්න ඉන්නේ 20 cubic centimeters වල. In 20 cubic centimeters. 20 cubic centimeters වල MnO4 minus moles ගන්න. එතන 2.5 into 10 to the power minus 4 එයාව divide කරන්න ඕනේ 5 වලින් නේද? 5:2 නේ. multiply කරන්න ඕනේ 2 වලින්. එතකොට when you cancel off 2.5 you can obtain answer 1 into 10 to the power minus 4 moles. That is the number of moles of KMnO4 minus in 20 cubic centimeters. Then therefore concentration of MnO4 minus, or we can say KMnO4, both the same. So 1 into 10 to the power minus 4 තියෙන්නේ 20 cubic centimeters කියලා අපි දන්නවා. Then the concentration is the number of moles in 1000 cubic centimeters. Then 0 to 0 will be cancelled off. Half means 0.5. 0.5 into 10 to the minus 2 නේ. ඒ කියන්නේ 1 into 10 to the power minus 3 වෙනවා. 0 to 0 cancel off වෙනවා. 100 into 10 to the minus 4 කියන්නේ 100 minus 10 to the minus 2. Half කියන්නේ 0.5. එතකොට 0.5 into 10 to the power minus 3 වෙනවා. 5 into 10 to the power minus 3 mole per cubic decimeter වෙනවා. Right? එතකොට මේක තමයි KMnO4 concentration එක Roman number 1 වල දාලා තියෙන calculate the concentration of KMnO4, that is 5 into 10 to the power minus 3. Right? Now we know the concentration of KMnO4, then we can move to first and two titrations. You can understand the next calculation should be for the titration 1. ඊළඟ titration calculation එක අපි කරන්න ඕනේ titration 1 වලට. Right? එතකොට අපි යන මොකද අපි titration 1 වලට යන්නේ ඒකේ Fe2+ එක type එක ගන්නේ. second එක Fe2+ types දෙකක් ඉන්නවා. අර Fe3+ එකෙන් ආපු Fe2+ එකක් තියෙනවනේ. අපිට මේකේ initially ඉඳලා තිබිච්ච Fe2+ directly හොයාගන්න පුළුවන්. Hence we know the concentration of MnO4 minus. එහෙනම් අපි යන ඕනේ first titration එකට ආපහු. first titration එකේ මට හොයන්න පුළුවන් moles of MnO4 minus consumed. Consume which MnO4 minus moles ගන්න හොයන්න පුළුවන්. දැන් අපි මෙතන concentration එක හොයාගෙන තියෙන්නේ 5 into 10 to the power minus 3 කියලා. එතකොට 5 into 10 minus 3 කියලා අපි හොයාගෙන තියෙන concentration එක. එහෙනම් අපිට moles ගන්න හොයාගන්න පුළුවන් 5 into 10 to the power minus 3 moles තියෙන්නේ 1000 cubic centimeters වල. It has consumed 20 cubic centimeters of MnO4 minus 4 first titration. Then we have to multiply that by 20. Then 0 to 0 cancel off. 5 to 2 කියන්නේ 10. එතකොට 10 into 10 to the power minus 5. ඒ කියන්නේ 1 into 10 to the power minus 4 moles of MnO4 minus has consumed. We need to find moles of Fe2+. Then you have to use Stoichiometric ratio. MnO4 minus is to Fe2+. Ratio is 1:5. Therefore, moles of Fe2+. එතන මේ Fe2+ කියන්නේ initially ඉඳලා තිබිච්ච Fe2+. එයාගේ volume එක බලන්න. in අපි දන්නවා 25 cubic centimeters අරන් තියෙන. in 25 cubic centimeters. 1:5. Therefore, we have to multiply number of moles of
MnO4 minus by 5. Then the answer is 5 into 10 to the power minus 4. That is the number of moles of Fe2 plus in 25 cubic centimeters. Therefore, concentration of Fe2 plus. Concentration of Fe2 plus. එතන ඔන්න ඉනිෂියලි ඉඳලා තිබිච්ච Fe2 plus වල concentration එක එනවා. එතන 5 into 10 minus 4 තිබිලා තියෙන්නේ 25 cubic centimeters වල. එහෙනම් 1000 cubic centimeters වල කීයද? You can cancel off 25. Then 1 over 5 කියන්නේ 0.2. එතකොට මෙතන එනවා 10 to the power minus 1 එකක් වලින්. එතකොට answer එක එනවා 0.02 moles per cubic decimeter. That is the concentration of Fe2 plus. ඔය විදිහට ලස්සනට අපිට Fe2 plus concentration එක හොයාගන්න පුළුවන්. අපි යනට දැන් second titration එකට. second titration එකේ react කරන Fe2 plus කියන්නේ initially ඉඳලා තිබිච්ච Fe2 plus උයි ආය Fe3 plus convert ලා හැදිච්ච Fe3 plus දෙකමනේ. හොඳට අහගන්න. මෙතන මම ලස්සන concept එකක් දෙන්න හදන්නේ. මීට වඩා අමාරු ගණන් වල calculations වල මේක තියෙන්න පුළුවන්. එතකොට දැන් මේ Fe2 plus වලට විතරක් කියලා තියෙනවනේ 25 cubic centimeters හොඳට බලා ගන්න. මේක තමයි මේකේ හොඳම point එක. simple point එක 25 cubic centimeters Fe2 plus ඔය initially තිබ්බේවයි පස්සේ convert ලා හැදිච්ච ඔක්කොටම කියලා තියෙනනේ 37.5. වාට මේ calculation එක methods දෙකකට කරන්න පුළුවන් මේකේ second part එක. එකක් තමයි මේ 37.5 කියන එක use කරලා වාට මේ titration එකේ තිබිච්ච total Fe2 plus හොයාගන්න පුළුවන්. ඒ total Fe2 plus වලින් කලින් තිබ්බ Fe total يعني කලින් තිබිච්ච Fe2 plus අඩු කරා නම් වාට Fe3 plus convert ලා හැදිච්ච Fe2 plus එනවා. හැබැයි ඊට වඩා easy method එකක් තියෙනවා. ඒක ටිකක් දිගයිනේ. මේකේ වැඩිපුර ගිහිල්ලා තියෙන extra ගිහිල්ලා තියෙන second titration එකට 25 වල ඉඳලා 37.5 first එකේ 25 second එකේ 37.5. ඒ කියන්නේ 12.5 cubic centimeters ගිහිල්ලා තියෙන්නේ. හැබැයි මේ වැඩේ කරන්න පුළුවන් වෙන්නේ same solution වලින් same volume ගත්තාම එකම solution එකේ නරන් තියෙන්නේ. දැන් කලින් එකටත් ගත්තේ 25 cubic centimeters. second titration එකටත් ගන්නේ 25 cubic centimeters. same solution එකේ same volume එකක් තියෙන්නේ. ඒතර ඔයා දන්නවා අනිවාර්යෙන් first titration එකේ තිබිච්ච Fe2 plus ටිකම 25 cubic centimeters නේ. second titration එකේ Fe2 plus ඉදිරිය තියෙනවා. එහෙනම් extra මේ 12.5 ගිහිලා තියෙන්නේ Fe3 plus convert වෙලා හැදිච්ච Fe2 plus වලට. එහෙනම් ආ directly මේ 12.5 use කරපුවාම අපිට Fe3 plus concentration එක හොයන්න පුළුවන්. කොහොමද Fe2 plus Fe3 plus වලට oxidize වෙනකොට Fe2 plus එකකින් හැදෙන Fe3 plus එකයිනේ. ඒ නිසා Fe2 plus concentration එක equal to Fe3 plus concentration එක. ඔය කිව්වේ මෙන්න මේක. තේරුම් නැත්නම් බලා ගන්න. ඒතර දැන් මේකේ අපිට ගන්න පුළුවන් moles of MnO4 minus ඔන්න බලන්න statement එක හොඳට required to react with Fe2 plus බලන්න formed by Fe3 plus Fe3 plus කෙන් හැදුණු Fe2 plus එක react කරන්න consume වෙච්ච MnO4 minus moles ගන්න. ඒක ඔච්චරයි. ඒක තමයි මම කිව්වේ මේ අර 12.5 extra ගියේ ඒකට. එහෙනම් අපි මෙතන ගන්නේ 12.5 volume එකට related KMnO4 moles ගන්න. ඒතර කොහොමද වෙන්නේ අපි KMnO4 concentration එක අපි දැන් හොයාගත්ත එකමයි 5 into 10 minus 3 කියලා අපි හොයාගෙන තියෙනවනේ. 5 into 10 to the power minus 3 තියෙන්නේ 1000 වල. ඒකයි concentration එකනේ. එහෙනම් මේකට ගිහිල්ලා තියෙන 12.5 extra 12.5 ගියේ ඒකට. 12.5 වලට කොහොමද? එතකොට 12.5 5 වලින් multiply කරා. එතකොට එනවා 62.5 කියලා. එතකොට 62.5 into 10 to the power minus 6 එනවා. එතකොට 6.25 into 10 to the power minus 5 moles වෙනවා. අන්න moles ගන්න. ඉතින් ඊට පස්සේ Fe2 plus 2 MnO4 minus or we can write MnO4 minus 2 Fe2 plus because known to unknown MnO4 minus 2 Fe2 plus again 1 is to 5. Therefore moles of Fe2 plus මෙතන දැන් Fe2 plus can again formed by Fe3 plus Fe3 plus කියන හඳුනේ Fe2 plus ගන්න 6.25 into 10 to the power minus 5 into 5. Then the answer becomes
remain 2, 12, remain 1, 31. I have to put 2 decimal points. 31.25 into 10 to the power minus 5 moles. That is the number of moles of Fe2 plus formed by Fe3 plus. Therefore, concentration of Fe3 plus කියලා වල directly යන්න පුළුවන්. එතන brackets ඇතුලේ මම දාන්නම් ඕන. ඇයි? Fe2 plus එකක් oxidize වෙලා හැදෙන්නේ Fe3 plus එකයි. එහෙනම් Fe2 plus moles ගාන කියන්නේ Fe3 plus moles ගානට equal. එහෙනම් 31.25 into 10 to the power minus 5 moles Fe3 plus තිබිලා තියෙන්නේ titration එක ගත්තේ මෙතන ආය 25 cubic centimeters නේ. එහෙනම් 25 into 1000. එතකොට ඔතනින් අපිට solve කරලා හොයාගන්න පුළුවන් මොකද්ද Fe2 plus concentration එක කියලා. එතකොට ඔක solve කරලා ගත්තාම අපිට එනවා 31.25 divided by 25 ඒ කියන්නේ 1.25 ඒ දෙක divide කරාම එන්නේ 1.25 එතන 1000 10 to the power minus 5 වලින් 10 minus 2 වෙනවා 1.25 into 10 to the power minus 2 moles per cubic decimeter. That is the final answer. එහෙනම් අපි initially ඉඳන් තිබිච්ච Fe2 plus වල concentration එක හෙව්වා. Fe3 plus කරනකොට ලැබිච්ච Fe2 plus concentration එක හෙව්වා. මුලින්ම KMNO වල concentration එක හෙව්වා. මම හිතන්නේ successful calculation එකක් ඔයාලගේ level එකට මේක තේරුණා කියලා කියන්නේ ගොඩක්ම හොඳයි. මීට වඩා අමාරු ගණන් තමයි අපි හැදුවේ. මේ level එක ගෙනුත් හදන්න. ඒතර හොඳ clear theory ටිකක් ඔළුවට යනවා. right? මේක මම හිතුවත් ඇති වැඩේ success. අපි මේක ඉස්සරහට යමු. ඉස්සරහට MCQ ටිකකුත් එක්ක ඉස්සරහට යමු. එහෙනම් අපි මේ වැඩේ මෙතනින් නවත්තමු. right? okay.